අපි දන්න හැමෝටම දියවැඩියාව. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ආසියාතික කලාපයේම බොහෝ දෙනෙකුට දියවැඩියාව. අපිට වෙනස් කරන්න බැරි සාධක ගොඩක් තියෙනවා. හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන් සාධකත් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ ජාන අපිට වෙනස් කරන්න බෑ. අපි කලිනුත් කතා කරා. හැබැයි අපේ ආහාර රටාව අපට වෙනස් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කන්න පුරුදු වෙලා තියෙන්නේ බත්. එතකොට ගොඩක් අය ලංකාවේ 3 වේලම බත් කනවා. හැබැයි මේ බත් කන විදිහෙත් වෙනසක් තියෙනවා. අපි කරන්නේ මුළු පිඟානටම බත් බෙදාගෙන මාළු පිණි පොඩ වටේ තියාගෙන කන එක. එතකොට මේ බත් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම පිෂ්ඨය. මේ බත් ටික අනිවාර්යෙන්ම ඇඟ ඇතුලේදී සීනි බවට පත් වෙනවා. වෙන පිෂ්ඨය සහිත දේවල් උරා ගන්න විදිහක් නැහැ. එතකොට අපි බත් කෑවත්, පාන් කෑවත්, පිට්ටු කෑවත්, මැකරෝනි කෑවත්, මොන දේ කෑවත් ඒකේ තියෙන පිෂ්ඨය කොටස ඇඟ ඇතුලේදී අනිවාර්යෙන්ම සීනි වෙනවා. ඉතින් බත් ගොඩක් කනවා කියලා කියන්නේ සීනි ගොඩක් හැදෙනවා. එතකොට දියවැඩියාව තියෙන පුද්ගලයෙකුගේ නම් ලේවල තියෙන සීනි මට්ටම ගොඩක් වැඩි වෙනවා. දියවැඩියාව නැති පුද්ගලයෙකුගේ උනත් ලොකු කැලරි ප්‍රමාණයක් ඇවිල්ලා මේ සීනි අන්තිමට මේදය විදිහට තැන්පත් වෙලා තරබාරු ක්‍රම ඇති වෙනවා. තරබාරු ක්‍රම යම් කාලයක් තිබුණාම ඒ පුද්ගලයාටත් දියවැඩියාව හැදෙනවා. අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියලා කියන්නේ මොකක්ද? උදාහරණයක් විදිහට මේ පිඟාන ගත්තොතින් අපි මේ පිඟාන කොටස් 4කට බෙදනවා. එතකොට මේ පිඟානෙන් 4න් 1යි පිෂ්ඨය දමාගත යුත්තේ. ඒ කියන්නේ ඔබ බත් කනවා නම් සාමාන්‍යයෙන් අර අපි පාවිච්චි කරන තේ කෝප්පකින් 1/2ක් විතර. ඊතුරු භාගෙටම කොළ එළවලු යොදා ගන්න ඕනේ. මේ සඳහා අපි සාමාන්‍ය එදිනෙදා භාවිතා කරන කොළ එළවලු වගේම කොළ මැල්ලුම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කොළ එළවලු වල සීනි නැති තරම්. එම නිසා දියවැඩියාව තියෙන පුද්ගලයෙක් මේක කෑවත් සීනි වැඩි වෙන්නේ ඊටමත් අවම විදිහට. ඒ වගේම දියවැඩියාව නැති පුද්ගලයෙකුට උනත් මේ ආහාර වේල සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඔබගේ බර උසට සරිලන ආකාරයෙන් තියාගන්න පුළුවන්. ඒ වගේම ඉතුරු 4න් 1 අපි යොදාගන්නේ ප්‍රෝටීන්. ඉතින් ඔබ සත්ව ප්‍රෝටීන් ආහාරයට ගන්නවා නම් මේ සඳහා සාමාන්‍ය ප්‍රමාණයක මස් කෑල්ලක්, මාළු කෑල්ලක්, හරි බිත්තරයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතිනම් ශාක ප්‍රෝටීන් ආහාරයට ගන්නවා නම් සෝයා වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක දියවැඩියා කෑම වේලක් නෙවෙයි. මේක සෞඛ්‍ය සම්පන්න කෑම වේලක්. ඒ කියන්නේ දියවැඩියාව තියෙන අයටයි දියවැඩියාව නැති අයටයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බත්ම කන්න ඕනි කියලා දෙයක් නැහැනේ. අපිට වෙන පිෂ්ඨය සහිත ආහාරයක් ගන්න පුළුවන්. නමුත් ඒ ගන්න ආකාරයත් මේ විදිහට සමබර ආහාරයක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි දැන් කනවා පාන් භාගෙකුයි පරිප්පුයි. මෙහෙම කෑවොතින් ගොඩාක් සීනි වැඩි වෙනවා. සීනි තියෙනවා නම් සීනි මට්ටම ගොඩාක් වැඩි වෙනවා. සීනි නැති අය තරබාරු වෙනවා. ඉතින් පාන් කනවා නම් සාමාන්‍යයෙන් මේ පිඟානෙන් 4න් 1ක් අපි සාමාන්‍යයෙන් කියන්නේ සෑන්ඩ්විච් ප්‍රමාණයේ පාන් පෙති 2ක් විතර එක. ඒකටත් කොළ එළවලු ගොඩක් යොදා ගන්න. ඒ වගේම ප්‍රෝටීන් ආහාරයක් යොදා ගන්න. එහෙම නැති වුණොතින් පිෂ්ඨය ගොඩක් කෑවොතින් අනිවාර්යෙන්ම ලොකු සීනි ප්‍රමාණයක් ඇඟ ඇතුලේ හැදෙනවා. ඒක නිසා දියවැඩියාව තියෙනවා නම් සීනි වැඩි වෙනවා. දියවැඩියාව නැත්තම් තරබාරු වෙනවා. ඒ වගේම අපි වෙන යම් පිෂ්ඨ ආහාරයක් ගන්නවා නම් උදාහරණ වගේ ඉන්දියාප වගේ දෙයක් ගන්නවා නම් ඉන්දියාප 5ක් විතර එක කොළ එළවලු ටිකයි ප්‍රෝටීනුයි ආහාරයට ගන්න ඕනේ. අපි උදෑසන ආහාරයක් විදිහට කිරිබත් පාවිච්චි කරනවා. එතකොට කිරිබත් පාවිච්චි කරද්දී ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙන්නේ ලුණු මිරිසක් වගේ ආහාරයක් සමග කිරිබත් ගන්න. එතකොට ලුණු මිරිස් වල අපි දන්නවා තියෙන්නේ ලුණුයි මිරිසුයි විතරයි. ඒ රසට යොදා ගන්න පුළුවන්. නමුත් ඉතුරු මුළු ප්‍රමාණයම පිෂ්ඨය. එතකොට බත් ගොඩක් කනවා. බත් ගොඩක් කාපුවාම ආයෙමත් සීනි වැඩි වෙනවා. ඒක නිසා ඔබ කිරිබත් ආහාරයට ගත්තත් ඒ සමබර ආහාරයක් කරගන්න යම් කිසි ප්‍රමාණයක කිරිබත් කෑල්ලක් සමග අර කොළ එළවලු ටිකයි ප්‍රෝටීන් කොටසයි එකතු කරගන්න. ඉතින් මෙහෙම සමබර ආහාර වේලක් ගත්තොතින් සීනි ගොඩක්
පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තරබාරු ක්‍රමෙන් වළකින්නත් පුළුවන්. ඒ වගේම ආහාර වේල විතරක් නෙවෙයි අපිට ඉතාමත්ම වැදගත් ව්‍යායාම. ඉතින් දියවැඩියාව තිබුණා හෝ දියවැඩියාව නොතිබුණා හෝ හැම පුද්ගලයෙකුම දවසකට අවම වශයෙන් විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න ඕනේ. මේක එක දිගට කරනවා නම් තමයි අපිට ගොඩක් හොඳ. ඒ වගේම දවස් එතකොට අපි කියනවා අවම වශයෙන් සතියේ දවස් 5ක්වත් අවම තරමින් පැය භාගයකවත් ව්‍යායාම යෙදෙන්න කියලා. මේක දියවැඩියා පුද්ගලයින්ට ඉතාමත් වැදගත්. ඒ වගේම ඔබ තරබාරුකමින් පෙනෙලම නම් මේ ව්‍යායාම කාලය ඔබට පැයක් දක්වා වැඩි කරන්න පුළුවන්. මේ කෑම වේල දියවැඩියාව තියෙන පුද්ගලයෙකුට විතරක් සීමා වෙච්ච කෑම වේලක් නෙවෙයි. ගෙදර හැමෝටම භාවිතා කරන්න පුළුවන් කෑම වේලක්. සමබර ආහාර වේලක්. හැබැයි ඇතැම් වෙලාවට මේ කරනු ලබන රැකියාව අනුව මෙහිදී අපි පාවිච්චි කරන අවශ්‍ය පිෂ්ඨයේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට උදේ ඉඳලා රෑ වෙනකන් එලිමහනේ කුෂිකර්මයේ යෙදෙන කෙනෙක් නම් ගොවි මහතෙක් නම් මීට වැඩියේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ සාමාන්‍ය එදිනෙදා රැකියාවකට ගොස් පැමිණෙන බොහෝ දුරට ක්‍රියාශීලී නොවන ජීවිතයක් ගත කරන ගොඩක් පුද්ගලයන් සඳහා. බොහෝ දියවැඩියා රෝගීන් සඳහා ඖෂධ භාවිතා කරන්නට සිදු වෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් ඉදිරි වැඩසටහන් වලින් කතා කරමු.